යන්න ලෑස්ති වුණා නම් මටත් තිබුණා අල්මාරිය අරින්න. ඔය අල්මාරිය අරලා ඔය තියෙන දේවල් සොයසොයා යනකොට ඇටසැකිලිත් වැටෙන්න පුළුවන්. ඒව කරන්න මම සූදානම් වෙන්නේ නෑ. ඒකින්ද මේ අයට වැඩ බෑ. ඔබට බැරි නම් මට දෙන්න. මම කරලා පෙන්නන්න. ඕන ටික දෙන්නම් 350ට. කලුවරේ පැයක් දිරේ විනාඩි 10ක් තියන්නේ නෑ සහෝදරයා. ගෝඨා දිනුවාම ගෝඨා ප්‍රෙසිඩන්ට්. එතකොට එන්නේ අගමැති මහින්ද. ඊළඟට චමල් වෙනවා කතානායක. අර කාලකන්දි බැසිල් ඕක ගම්පහ දිස්ත්‍රික්කේ කාලා ඕකත් මොකක් හරි ලොකු පෝස්ට් එකක් ඕකටත් දෙනවා. ඊළඟට එනවා නාමල් රාජපක්ෂ. එතකොට 5 දෙනෙක්. එතකොට උන්ගේ ගෑනු 5 දෙනෙක් ප්‍රයිවට් සෙක්‍රටරිලා. එතකොට එතනම 10යි. ඔය මිනිහාගේ පෝස්ටර් එකක් හරි ගහලා ඉන්න තැනක මම නම් ඉන්න බෑ. ඒ මොකද පෝස්ටර් එකෙන් හරි අපේ වෙල්ල විරි ගන්න පුළුවන්. ඒ තරම්ම ජරහ මිනිහෙක්. මම නම් ගණන් ගන්නෙම නෑ රාජපක්ෂ පවුලේ එකෙක් ගණන් ගන්න. කොහමද මොම්බයි ලුණු ළඟදී කෑවද අල එහෙම කොහමද ජීවන වියදම බොහොම අඩුද තපද 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 දිල්ලන්නේ මොකද මම ඡන්දය ඉල්ලලා මට කා පර්මිට් අරගෙන ආණ්ඩුවේ සල්ලි අරගෙන මිනිස්සුන්ගේ සල්ලි අරගෙන ආතල් ගන්න බෑ. රැට කොකේන් ගහලා පාර්ලිමේන්තුව උදේට යන්න මට ඒ වැඩේ කරන්න බෑ. එහෙම යන ඉන්නවා. ඔබත් රංජන රාමනායක වගේ නේ. ඉතින් රංජන රාමනායක ඇත්තනේ කියන්නේ. ඔබ දන්නේ ඉන්නවද? මම දන්නවා. මම දැකලත් තියෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා මම දැකලා තියෙනවා රැට අපි තෙලියට යනවා මිනිස්සුනේ. අපි දැකලා තියෙනවා මිනිස්සු. මම දැකලා තියෙනවා මේ මිනිස්සු එහෙම කරන දේවල්. ඉන්දියාව තෙල් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ලබා දී ඇති අතර මීට පෙර ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් සහ ආසියානු නිෂ්කාශන සංගමයෙන් ඩොලර් මිලියන 500ක පියවීම සඳහා සහන ලබා දී තිබෙනවා. ඩොලර් බිලියනයක ණය පහසුකමක් ඖෂධ හා ආහාර මිලදී ගැනීම සඳහා ලබා දීමට ඉන්දියාව සූදානම් වන අතරතුර තවත් පසකින් ඔවුන් තීරණාත්මක ගිවිසුම් කිහිපයකටද එළඹුණා. අපේ රටේ උපාය මාර්ගික අතින් වැදගත් උතුරු හා නැගෙනහිර පළාත්වල විශේෂී භූමි ප්‍රදේශ වන සම්පූර් පූනරින් හා මන්නාර මේ ස්ථාන තුනක් ගිවිසුම් වලින් ඉන්දීය සමාගම් අතට පත්වැත්තේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා යයි කියමින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ වැඩි ටැංකි ප්‍රමාණයක් හා භූමියෙන් වැඩි කොටසක්ද ඉන්දීය හවුල් ව්‍යාපාරයක් බවට පත් වී තිබෙනවා. මීට අමතරව කොළඹ වරායේ ඉතා වටිනා පර්යන්තයක්ද ඉන්දියාවේ අදානයේ සමාගම අත්පත් කරගෙන ඇති අතර පලාලි ගුවන් තොටුපළ හා ත්‍රිකුණාමල වරාය සම්බන්ධයෙන්ද දැන් ඔවුන්ගේ උනන්දුව මතු කර තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ ඉන්දියාව අපේ රටේ එදිනෙදා වියදම් සඳහා ණය පහසුකම් ලබා දෙන්නේ ඉතා වටිනා සම්පත්වල අයිතිය අපට අහිමි කරමින් බව නොවේද? ඉන්දියාව සමග එලෙස ගනුදෙනු කරද්දී පසුගිය සතියන්තයේ චීනය සමග ඇති කර ගැනීමට යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම ගැනත් හදිසියේ සාකච්ඡා වී තිබුණා.
ඒ ජපානය චීනය හා මැද පෙරදිග සමග වෙළඳ ගනුදෙනු සාකච්ඡා කිරීමට පත් කළ කැබිනට් අනු කමිටු රැස් වූ අවස්ථාවේදී චීනය සමග යම් ආකාරයකින් නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කළහොත් අපේ රටට වාසියක් අත්වෙයිද? දැනටත් ඉතා විශාල භාණ්ඩ ප්‍රමාණයක් චීනයෙන් ගෙන්වන අපේ රටේ වෙළඳ ශේෂයට එමගින් වන බලපෑම සිතා ගැනීමටවත් අපහසු බව විද්වත් මතයයි. දැනටමත් චීනයට අයත් කොළඹ වරාය නගරය පාර්ලිමේන්තු පනතකින් සම්මත කළ විශේෂ නීති පද්ධතියකින් පරිපාලනය වීමට ඉඩ ලබා දී තිබෙනවා. හම්බන්තොට වරායේ හොඳම කොටසත් ගිවිසුම් වලින් දැන් චීනය සතුයි. මේ පසුබිම තුල චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුමත් හිතුවක්කාරී ප්‍රතිපත්තියකින් ගෙන එයිදැයි විද්වතුන් තුල දැන් නැත්තේ සැකයක්. නිසි කළමනාකරණයකින් තොරව උදා කළ ආර්ථික අර්බුදය හමුවේ චීනය හා ඉන්දියාවෙන් එදිනෙදා තෙල් ආහාර හා ඖෂධ මිලදී ගැනීමට මුදල් ලබා ගැනීමේ තත්ත්වයක් උදා කර අවසානයේ රටේ වටිනා සම්පත්තිකත් අහිමි කර දමයිද? ආණ්ඩුව ගෙදර යවන්න ඕනෑ කියලා මුගක් අය කියන්නේ. 69 ලක්ෂයම අපිට එකතු වෙන්න මහා සංඝරත්නයත් එක්ක. අපි ලැහැත්ති ආණ්ඩුව හදන්න ආණ්ඩුව ගෙදර යවන්න. අකමැත්තෙන් හරි මට කියන්න සිද්ධ වෙලා තිබෙනවා. බැසිල් රාජපාද මහත්තයා මුදල් නැමති නෑම් පාද තියෙන්න නැතුණා කියලා මිනිස්සු කියනවා. එහෙම තත්ත්වයක් තියෙනවා නම් බැසිල් මහත්තයෝ ඔබතුමාට ටිකක් මේ මිනිස්සුන්ගේ චෝදනාවලින් නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් 6 මාසයක් ඈත් වෙලා ඉන්න මේ මිනිස්සු කියන එක ඇත්ත නෑ. අද ඔබතුමා තමයි ලොකුම අපඩයක් කියලා ජනතාව කියන්නේ. ජනතා මතයට කන් දෙන්න. මේ තත්ත්වයට ගියොත් මට නම් පේනවා මේක සම්පූර්ණ රටම විකුණයි දන්නෙත් නෑ. තත්ත්ව භයානකයි. සමගි ජන බලවේගයේ පාරට බැස්සා කියලා කොළඹට මිනිස්සු ගෙනාවා කියලා ওই කට්ටිය ඩොලර් හෙට හසින් වැටෙනවද මේ රටට? මේ ප්‍රශ්න ටික විසඳෙනවද? විසඳෙන්නේ නැහැ. එහෙමනම් මොකද්ද කරන්න ඕන? පිස්සෝ වගේ පාරවල් ගානේ කෑගග ඇවිදින්න නැතුව මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා මේ ආණ්ඩුත් එක්කම යම් කිසි විදිහක සාකච්ඡාවකට පැමිණිලා මේ රට ගොඩ දාන ක්‍රමයක් හොයාගන්න. ඔය විහිළුව නව. ඊපස්සේ ඉඳලා මට පුළුවන් පොඩ බැලින්න ඉන්න. දැන් මට කියන්න මෙතන රැස්ටිං කරපු ඕලින් බූත් කවුන්ටි කාර්ය ඒක තින්නම ඉන්න. ඔයාලට උසම දිනම් හම්බවෙයි. උස ඇදිනම් සිකියුරිටි. හරි? ඒක දැන් සප්ලයිර් අනිත් එක මේ ඔක්කොම මගේ මහනදිලන්නට වැඩ කරපු අය වෙන්න ඕන. අය මේ අනිත් අය උසන් එන්නේ මෙන්න මේකට තරගම තමයි නම් දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මම කියන්නේ ඒ අමාත්‍යංශය මතියා උදේව පුරවනවා. මගේව පුරවනවා. ඉගෙන ගන්න ඕනේ. ඒක මට බැන්න නාකි බැල්ලියා මම නාකි තමයි. ඔය දැන් ඇවිල්ලා ඉන්නේ නාම්බෝනේ. පාර්ලිමේන්තුවේ ඉන්නේ නාම්බෝ ටික අජ්ජලා මල්ලිලා. හරිම නාන. හරි. දැන් අර බැසියා කෙලිනවා. කවුද? අර මොකද්ද මෙන්ඩිස්ගේ කාදු නම චිච්චියන්ද මෙන්ඩිස්ගේ ගෑණි. සබයි සබයි. එතකොට ශානි ඇතුළු මම ගත්තේ කාගේ පැත්තද? මම කෝටිපති රෙනෝද් සිල්වගේ පැත්ත ගත්තද? ඒ පැත්ත ගත්තා නම් මම හැමදාම හිරු එකේ නේද? මම හැමදාම කෝටි ගාණක් ලැබෙනවද? මම හිටියේ යුක්තිය පැත්තේ. ශානි හිටියේ යුක්තිය පැත්තේ. ශානිලා හැමදාම කළේ යුක්තිය පැත්තේ නම් වැඩ කරපේ. ඇයි ක්‍රේනකින් සල්ලි අරගෙන ශානි වගේ මෝඩ පොලිස්කාරයෙක් විකුණුන්නේ නැත්තේ? මොන හත්තිලව්වක්ද? ශානි වගේ මෝඩයෙක් තිබුණනේ හිරේ ඉන්නේ නැතුව කෝටි ගාණක් අරන් ක්‍රේනගේ බත් අරන්. ඇයි පහුගිය ටිකේ මොකක්ද උනේ? ඔව්. අපේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ කටහඬ මාලක තියෙනවා. මම නාමල් රාජපක්ෂ මහත්තයා තමයි ෆෝන් එක කිස්සුවේ. එයාගේ හඬපටයක් තියෙනවා විනාඩි 18ක. මම ඒක සභාගත කරන්න. එතුමා මම දැන් මේ කරු හදාරාගතුමනි මට මේ ටයිටල් එක දුන්නේ කවුද? නාමල් රාජපක්ෂ මහත්තයා. එතුමා තමයි කිව්වේ මම හොරුවල්ලට ඇමති කියලා. මට හොරුවල්ලට ඇමති කියලා නම ඉස්සලම දුන්නේ දරු මගේ මිත්‍ර නාමල් රාජපක්ෂ මහත්තයා. ඒ හින්දා තමයි මම හොරුවල්ලන්න වැඩේට අපි තෝරගන්නේ සජිත් ප්‍රේමදාස මොකද එතුමා දේශපාලනය කළ වැඩ කළ පෙළෙන නායකයෙක්. ඉතින් ඔය එන නායක නායකයෙක්ටවත් මේ වර්තමානයේ සජිත් ප්‍රේමදාසට තියෙන ජනප්‍රියතාවය හෝ ජාත්‍යන්තර පිළිගැනීම නැහැ. ඉතින් ඒ නිසා මම කියන්න කැමතියි කරුණාකරලා තීරණය ගන්න දවල් වලේ රැ වැටෙන්න එපා. ඇත්තම කතන්දරේ සජිත්වටවත් උහුම දැනුමක් නැහැනේ හලෝ ඇත්ත කතාව. අපි තෝරගන්නේ සජිත් ප්‍රේමදාස මොකද එතුමා දේශපාලනය කළ වැඩ කළ පෙළෙන නායකයෙක්. මිනිහ හොඳයි මොකද? මිනිහ හොඳයි ට්‍රෙෂර් එකේ සල්ලි අරන් බෙද බෙදින්න.
ඒකනේ අනේ. වැඩි බබා මිනිස්සු දන්නේ මම අර සල්ලි බෙද බෙදන සජිත් කියන මිනිස්සු ආසයි ඒක වැඩි. නෑ මිනිසුන් හරි පුහු දේවල් වලට කැමති. අපේ යදි ලංකාව කවදාවත් හදන්න බැරි ඒකයි. අයියෝ වැඩක් නෑ බබා. සජිත් ප්‍රේමදාසට තියෙන ජාත්‍යන්තර පිළිගැනීම නෑනේ. කොහොමද අපේ ආර්යාව නාගත්තේ? නලව කියනවනේ සොළුව හොල්ල නෝන්දි කියන්නේ අයියේ. ඉතින් ඒ හින්දා මම කියන්න කැමති කරුණාකරලා තීරණය ගන්න දවල් වැටෙන වලේ රැ වැටෙන්න එපා. ඉස්කුරුප්පු ඇනේ. ඇතුලේ ඉඳන් කතා කරලා ඒ කිව්වට තේරෙන්නේ නැත්තම් සහෝදරකම ලොකු නම් රටට වඩා ලේවන ගණත්තේ වැඩි නම් රටට තියෙන බැඳීමට වඩා ඒක දරාගෙන අපිට ඉන්න බෑ. ඒ නිසා තමයි එළියට ඇහෙන්න කිව්වේ. ඔබට කවදාකවත් තේරුනේ නැද්ද වතුරට වඩා ලේ ඝනකම් කියන එක? වතුරට වඩා ලේ ඝනකම් වෙන්න පුළුවන්. ඒත් රටට වඩා මේ බැඳීම උඩ වෙන්න බෑ. මේ රටට යන්තම් හරි ආදරෙ මිනිහෙක්. දැන් අපි ගත්තොත් මේ අයගේ සහෝදරකම් රකින්නද මේ රට තියෙන්නේ? මේ අයගේ සහෝදරකම් වලට බිලි දෙන්නද මේ පොළොව තියෙන්නේ? ඒ සහෝදරකම් තිබිච්චාවේ මම ඇත්ත කතාව ඔය සහෝදරකම් වාසියට බලපාපු අවස්ථාවක් තියෙනවා යුද්ධ යන වෙලාවේ. මම ඒකත් කියන්න ඕන. ඒක හොඳට බලපෑවා. මොකද මේ සහෝදරයෝ නිසා ප්‍රශ්න අඩු වුණා, කේලම් කිව්වට කොටව ගන්න බැරි වුණා. ඒක තියෙනවා. හැබැයි මේ අවස්ථාවේ මේ සුක්කාන මතයේ තියෙන්නේ බැසින රාජපක්ෂ ජනතාවට පාට බහිනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. සවනිශේෂාදිගේ වාර්තා අලුතෙන් බහින දෙයක් නැහැ. මෛත්‍රීපාල මහත්තයෝ මිනිස්සු පාරේ තමයි ඉන්නේ. මිනිස්සු වැඩි හරියක් ඉන්නේ ගෙදර නෙමෙයි. එක්කෝ ෂෙඩ් එකේ, එක්කෝ ගෑස් කඩේ, එක්කෝ කිරිපිටි පොලිමේ. ඒ නිසා මිනිස්සු දැනටත් ඉන්නේ පාට බැහැලා තමයි. බැහැලා නෙමෙයි බස්සවල මිනිස්සුන්ව. මම අහන්න කැමති මේ සභාවෙන් නොව මේක අහන් ඉන්න ජනතාවගේ මං වගේ නියෝජ්‍ය ඇමති කෙනෙක්ට මං වගේ සුළු පුද්ගලයෙක්ට මේ වගේ කෝල් දුන්නා නම් විනිසුරුවරයන් සහ විනිසුවරියන් අගමැතිවරුන්ට ජනාධිපතිවරුන්ට කොච්චරනම් කෝල් දෙන්න ඇද්ද නිකන් හිතලා බලන්න කියලා මම මේක අහන් ඉන්න ජනතාවගෙන් අහනවා. මම වගේ පොඩි පුද්ගලෙක්ට මෙහෙම කතා කළා නම් තෙල් නැතුව කිලෝමීටර් 5ක් විතර අද පයින් බැරි නම් දාලා යන්න දෙන්නේ මේ. අපි දුන්නාට අපිට ගහන්න ඕනේ සෙරෙප්පුවේ. කර්මේ ගෙවන්න එපා. කොහමද තපයි දියලා. තප කොහෙද දැන් දුකයි. කණ්ඩක් නැති වෙන තව හෙට අනිත් දෙනකොට. ගාමිණී ලොකුගේ කියලා ඉන්නවනේ මිනිස්සේ ප්‍රෙඩිසිල්ලගේ වාර්තා කඩන්න යන්නේ. මිනිහ ඇවිල්ලා පොඩි ජෝක් පාරක් දාලා පොඩි ආතල් එකක් ගන්න. මේ අහිංසක මිනිස්සු පෝලිං වල ඉන්නවා. ඉන්න 225 අන්නේ 225 දැන් එන්න කියන කොළපා. මටලේ කලනා සිංහයෝ සිව්කුමේ හිඳිනා රුදු සපුන්න සනබිය නමනා පනපුදාලක්ම වුන් රකිනා පනපුදාලක්ම වුන් රකිනා තුන්හෙලේ රකින අය නැති මිනිහෙකු දෙව්බමුන් පොදන හෙල රට වැසි Sri Lanka every day cut electricity because fucking government, no gas, no petrol, no, all no. And we, and I and my friend and my wife sit every day with no electricity, 1 hour, 2 hour. Government, government Sri Lanka, when stop this shit? මේ පැත්තට ගෑස් එහෙම තියනවද? පොලිම් වල ගිහිල්ලාම ඡන්ද දුන්නද? අපිට මේ වෙලාව වදිනේ. ගන්නවා නම් මිනිස්සු මොනවාද මොන විදියට හැසිරෙන්න ගනීද ඉස්සරහට? ඔව් ඉතින් මේ රටට වඩා වෙනත් රටවල් වල අපිට මේ රස්සාවල් හොඳයි. ඒවට තියෙන ඉතින් ලංකාවේ මිනිස්සුන්ට ඒ විදියට ආවහම පිටරට ඉඳලා ආවහම ඒ විදිහට මේ රස්සාවල් නෑ මෙහෙ. ඒ කියන්නේ හේ ලැබෙන්න පුළුවන් වේ ගන්නට වඩා ගොඩක් වෙනස්. කලින් කිව්වා වගේම කිසිම පාටි එකකට මේ සල්ලි වලට නැති හරියට මේ රටට ආදරේ මිනිස්සු හිටියනම් අනේ වන්දනේ කන්නත් නැහැ බොන්නත් නැහැ මල්ලි ෂෙඩ් එකක් තියෙන තරක් කියන්නකෝ මට. පෙට්‍රල් තියෙනවා හැබැයි නිකන් දෙන්නේ ආ නොගේගොඩ පාගොඩ අරේ මේ හැමතැනම බැලුවා අක්කවත් දන්නවත් එන හරියට තරක් කිව්වොත් එහෙම පෙට්‍රල් ෂෙඩ් එකක් ගැන මම ඔයාලට අන්තිමට නයිට් රයිඩර් කිස්සයක් දෙනවා. ඇත්තටම දැනක් තියෙනවා. නියමයි. කොතනද? තමුසේ නයිට් රයිඩර්නේ හොයාගන්නවකෝ.
මේ තමුසට ඒව වැඩක් නෑ තමුසා නතන්ට කියලා චූ කරනවා. තැනක් තියෙනවා. ඒ කාර් එකේ වල බැලුවේ කාර් එකට තනියෙන් යන්න පුළුවන් බూరు ගෑණි ඒ උනාට යන්න තැනක යන්න බෑ මං හරියට. ඒක තමයි මං තැනක් අහන්නේ. කීට් අමතන්න. කීට් මේක පොලිසිය වෝකි ටෝකි එකක් කියලාද හිතුවේ බూరుව? කීට් ගීතක් කළා ගෙදර පෙට්‍රල් තියනවලු. ඉක්මනට එතනට පලෝ. ගල්බාරේ. ඒක අපට බూరుවෙක් වගේ කෑ ගහන පොඩ්ඩක් ඉන්නකො පියාඹට ගියර් එක දාගන්න කම්පියුටර් බලවලක් නේ. ගීතක් කිව්වේ පොට් එකේ ගීතක් කරන්නත් නේ. අපි දේශපාලන වශයෙන් අපි විශ්වාස කරනවා මේ ජාතිවාදී යුද්ධය අවසන් කරන්න කළ හැකි හොඳම විසඳුම මේ රටේ දේශපාලන බලය පළාත් වශයෙන් විමර්ශනගත කරලා ඒ පළාත් තුළ තියෙන ඒ ප්‍රදේශවල තියෙන පොදු ප්‍රශ්න ඒ ආකාරයෙන් විසඳගන්න සෑහෙන තරමක් දුරට නිදහසක් දුන්නොත් බලයක් දුන්නොත් මේ යුද්ධය උතුරේ විතරක් නෙවෙයි අනාගතයේ බාගලාට වෙන ප්‍රදේශවල පවා ඇති වෙන්න තියෙන ඒ සියලු යුද්ධ සියලු ප්‍රශ්න වළක්වන්න හොඳම ක්‍රමය මේකයි කියන එක අපි විශ්වාස කරනවා. ඔයා මේ පොඩ්ඩක් ප්‍රියන් එළියට දාලා නිකන් හරි කෙලින් අහන්නකො මහත්තයෝ මාධ්‍යවේදියෙක් වුණා මේ මොනේ මේ අහන්න ඕන මොන්න වරන්න කරන මේ තරම් පීඩාවක් ජනතාවට තියෙද්දි වගකියුතු මහජන නියෝජිතයෙක් හැටියට ඔබ 2000 කට ඉන්න පුළුවන් කරන්නේ